ඊට අමතරව නිශ්චිතව මේ தત્ත්වය පිළිබඳව වාර්තා වුණු පළවෙනි මොහොතේම ජනාධිපතිතුමා අදාළ සියලු පාර්ශව කැඳවලා මේ தત્ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන සූදානම් වීම සඳහා පියවර ගත්තා. ඒ කවද වගේද එමෙතුමා? ඒ වෙනකොට අපිට දැන් 25 වෙනිදා වගේ වෙනකොට මගේ මතකයේ නිවැරදි නම් 25 වෙනිදා වගේ වෙනකොට මේ தત્ත්වය පිළිබඳව යම් අදහසක් ඇවිල්ලා තිබුණා. ඒකත් එක්ක තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ தત્ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න කියලා දැනුම් දෙන්නේ. උදාහරණයක් හැටියට මම කියන්න කැමතියි විශේෂයෙන්ම අපට දැනුම් දුන්න මම නියෝජනය කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කය හලාවත රෝහලේ සියලු රෝගීන් වහාම ඉවත් කරගන්න කියන පණිවිඩය අපට ලබා දුන්නා. ඔව්. එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් සමග ඇති කරගත්ත කතාබහ ඇතුලේ ඔවුන් ලබා දුන්නු තොරතුරු ඇතුලේ මේ ආපදාව වෙනදාට වඩා ඊටාම බැරෑරුම් තත්වයක් කියන එක රජයේ හැටියට තේරුම් ගත්තා. දැන් එතකොට එමෙතුමා මේ අපි දැන් කතා ආරම්භ කරමු. එමෙතුමා සේලයින් බෝතල් කරේ තියාගෙන ලෙඩ්ඩු අරගෙන ගියේ හලවත රෝහලේ ජලගැල්මට අහු වෙලා. උපදෙස් ලබා දුන්නා නම් එතන ක්‍රියාත්මක නොවුණා නම් කොතනද වරද? ඔව් එතන තමයි අපටත් ප්‍රශ්නයක් තියෙන්නේ. අපි මේ පිළිබඳව වෙනම කතා කරමු. නමුත් අවශ්‍ය උපදෙස් අපි දීලා තිබුණා. ඒ වෙනුවෙන් අපි ඇත්තටම මම කියන්නේ මේ රජයේ හැටියට ඒ ක්‍රියාවලියේදී මැදිහත් වුණා කියන කාරණේ තහවුරු කරන්න අපි මීගමුව රෝහල, මාරවිල රෝහල, ගල්ගමුව රෝහල සහ අවශ්‍ය නම් කුලියාපිටිය රෝහලත් ඒ සඳහා සූදානම් කරලා තිබුණා. අපි ඒ රෝගීන් ප්‍රවාහනය සඳහා අවශ්‍ය කරන බස් රථ පවා ලබා දීමට. ඒ කියන්නේ මෙතුමා එහෙම සූදානමක් තිබුණත් ඒ දේවල් නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණේ නැහැ කියලාද ඔබතුමා කියන්නේ? නෑ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණේ නැහැ කියන එකම නෙවෙයි මම මේ කියන්න හැදුවේ. අපි පියවර ගත්තා කියන එක. නෑ පියවර ගත්තා අපි දැනුවත් පියවර ගන්න සාකච්ඡා කළා. නෑ සාකච්ඡා කළා නෙමෙයි. ඔව්. සාකච්ඡා කළා නෙමෙයි. අදාළ පාර්ශව වෙත මම මේක උදාහරණයක් කිව්වේ නිසා මේ හලාවත රෝහලේ ප්‍රශ්නය ඒකම ඇති සාකච්ඡා කරන්න නේද? සමහර තැන්වල අපි ජනතාව ඉවත් කිරීම සඳහා පොලිසිය සහ අපේ ආරක්ෂකාංශ මැදිහත් වෙලා ඇත්තටම ඇනවුන්ස්මන්ට් කළා. සමහර තැන්වල ජනතාව ඔබ දකින්න ඇති මාධ්‍යවල පල්ලම ප්‍රදේශයේදී පොලිස් ස්ථානාධිපතිවරයාට පිහියක් අරගෙන මේ පහර දෙන්න එනවා නිවැසියෙක් ඉවත් කරන්න යනකොට බලෙන් තමයි මේ නිවැසිය ඉවත් කරන්නේ. ඒකට මෙන්න මේ தત્ත්වය තිබුණා. එකක් මේ අයහපත් කාලගුණික தત્ත්වයේ බරපතලකම සමහර අය අදාළ බරින් ගත්තේ නෑ වගේ එකක් අපට දැනුණා. ඔබ සඳහන් කරන විදියට අපිට තේරෙන විදියට අපි පණිවිඩෙත් ඔන්න දුන්නා. ජනතාව ඇහුවේ නෑ. ජනතාව තමයි වැරදිකරුවෝ. දැන් 400 ගානකට 500 ගානකට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිල්ලා තිබෙනවා. තවත් ඒ හා සමාන ප්‍රමාණයක් අතුරුදන්. ඔබ චෝදනාවක් කරනකොට ඒ ස්වරූපයෙන් කරනකොට මේ ජනතාව අයින් වුණේ නැති එක තමයි වැරද්ද වගේ කියලා අදහසක් අපිට එනවා. නෑ විජය මම ඒක ඔබ එහෙම ගත්තට එහෙම නෙමෙයි. එහෙමම නෙමෙයි. ඒක එතන එක කොටසකුත් තියෙනවා ජනතාවගේ පැත්තෙන් වගකීමකුත් තියෙනවා.